ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද ඉරිදා විවේකී දවසේ. ඉතින් ඔයාලට ලස්සන මල් ටිකක් අරගෙන ඉන්න තමයි මගේ ලයිස්තිය. මේ ලස්සන වර්ගය ඔයා දන්නවා මේ ලාවා. ඉතින් ලාවයි ෆ්ලේමුයි අතර ලොකු වෙනසක් නැහැ. නමුත් ලාවා කියලා පිටරටින් එන පඳුරු මිලදී ගත්ත පඳුරු නිසා මම මේවා ලාවා කියලාම තමයි සේල් කරන්නේ. මම පිටරටින් ෆ්ලේම් කියලා ගත්ත පඳුරු වල පැලමන් සේල් කරනකොට ඒව ෆ්ලේම් කියලා සේල් කරනවා. ඉතින් මේක ලාවා කියලා ගත්ත පඳුරු වලින් මම හදාගත්ත පැල. ඉතින් මම ඒවා වලින් පැකේජ් එකක් අද සූදානම් කරගත්තා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් දෙන්න පුළුවන්. මම ප්ලාන්ට්ස් එකකින් එක පෙන්නන්නම්. මේ විදිහට ප්ලාන්ට්ස් 4ක් තියෙනවා. ඉතින් මම එකින් එක ඔයාලට වෙනම පෙන්නන්නම්. මේ පළවෙනි ප්ලාන්ට් එක මේ විදිහට තමයි යා තියෙන්නේ. මේවා හොඳට මුල් අද්දලා තියෙන්නේ. ඔයාලට හදාගන්න පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. මුල් කුට්ටි පිටින් තමයි මේ ප්ලාන්ට්ස් තියෙන්නේ. ඉතින් මෙයා පළවෙනි ප්ලාන්ට් එක. මෙයා දෙවෙනි ප්ලාන්ට් එක. මල් දෙකක් ඇකුලක් තියෙනවා. ඉතින් මේවා බය වෙන්න එපා. හොඳට මුල් ඇදපු ප්ලාන්ට්ස් ඔයාලට බය නැතුව හදාගන්න පුළුවන්. මේ තුන්වෙනි ප්ලාන්ට් එක. මේ සමහර ලාවා මල් එහෙම වෙනවා. මේ තනි මලේ තමයි මේ මල් දෙකක් විදිහට හැදිලා තියෙන්නේ. ඩබල් වෙලා හැදෙනවා සමහර මල්. මේකේ වටේම පැල දාන්නත් පටන් අරගෙන පුංචි පැල කඳෙන් තියෙනවා. ඔයාට පේනවා. ඉතින් ප්ලාන්ට් එකක් සේල් කරනකොට ඒකේ තිබුණොත් වටේ පුංචි පැල මම කොයි වෙලේකවත් ඒව ගලවන්නේ. මොකද ඒක ඔයාට වාසියක්. ඉතින් හුඟක් වෙලාවට පැල බෝ කරන්න බලාගෙන අපෙන් ප්ලාන්ට්ස් ගන්නවා හුඟ දෙනා. ඒක නිසා ඉතින් ඒ වගේ දෙයක් තිබුණොත් ඒක ඔයාගේ වාසියට තියෙනවා මිසක මං ගලවන්නේ කවදාවත්. ඉතින් මේ විදිහට ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. මේ හතරවෙනි ප්ලාන්ට් එක. ඉතින් ওই විදිහට තමයි මේ ප්ලාන්ට්ස් 4 තියෙන්නේ. හොඳට මුල් අද්දපු හොඳ නිරෝගී ප්ලාන්ට්ස්. ඉතින් ඔයාට අවශ්‍ය නම් කතා කරන්න. ඉතින් මේ හොඳට මුල් අද්දපු හොඳ ප්ලාන්ට්ස් අතර ඔයාට එකක් 1600 ගානේ ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මම සඳුදාටයි කුරිය දාන්නේ. ඉතින් තව ලස්සන පැකේජ් එකක් තියෙනවා. මලින් පිරුණු පැකේජ් එකක්. හොඳ ප්ලාන්ට්ස් තියෙන්නේ. ඔක්කොම වගේ කට් කරගන්න පුළුවන්. මෙතන විශේෂයක් තියෙනවා. මෙයා නම් ඔයගොල්ලෝ හුඟක් අඳුරනවා ඇති. මෙයා ඇරිසා පින්ක්. ඇරිසා පින්ක් මල හුඟ දෙනා අඳුරනවා. නමුත් මෙයා අඳුරනවද බලන්නකෝ. මෙයා පැරිස් පින්ක්. ඉතින් මේ පැකේජ් එකේ මේ දෙන්නම ඉන්නවා. මෙයා පැරිස් පින්ක්. මෙයා ඇරිසා පින්ක්. ඉතින් ඔයාට දෙන්නම එකතු කරගන්න පුළුවන් විදිහේ ලස්සන පැකේජ් එකක්. ඉතින් මේ විදිහට මල් පිරුණු පැකේජ් එකක්. මම එකින් එක ඔයාට පෙන්නන්නම්. මෙයා ඇරිසා පින්ක් මල් 3ක් එක්ක හොඳ නිරෝගී ප්ලාන්ට් එකක් තියෙන්නේ. මේ විදිහට. මෙයා කියුරෝ. ඒකත් හොඳ නිරෝගී ප්ලාන්ට් එකක්. මෙයා මයිර් රෙඩ්. බලන්නකෝ යා චූටිම කොලේ ඉඳන් හැදුණු. වටින් දැන් පැලෙන්නත් ලෑස්ති ඔයාට. ඉතින් මෙහෙම කට් කරගන්න පුළුවන්. හොඳ නිරෝගී මයිර් රෙඩ් ප්ලාන්ට් එකක්. මෙයත් කියුරෝ. කියුරෝ ප්ලාන්ට් දෙකක් තියෙනවා මේ පැකේජ් එකේ. මේ විදිහට. මෙයා පැරිස් පින්ක්. ඉතින් පැරිස් පින්ක් එක හුඟක් අපි අතර ගොඩක් ව්‍යාප්ත වෙච්ච එකක් නෙවෙයි. නමුත් හරිම ලස්සන මලක්. කොලෙත් එහෙමයි.
හරි ඝනකම් කොලයක් තමයි යාට තියෙන්නේ. ඒකත් ඉතින් මේ විදියට ඔයාලට කට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට තමයි මේ ප්ලාන්ට්ස් ටික තියෙන්නේ. මේ ඇරිසා පින්ක් එක ඇර ඉතුරු ප්ලාන්ට්ස් හතරම ඔයාට ගත්ත ගමන්ම කට් කරන්න පුළුවන් විදිහේ ප්ලාන්ට්ස් හතරක් තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි මේ පැකේජ් එක. ඒක රුපියල් 5000කට ඔයාට ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. සඳුදාට තමයි මම කුරිය දාන්නේ. ඉතින් ওই විදිහට ලස්සන මල් ටිකක් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මම බෝඩෝ මිශ්‍රණය ගහලා තියෙන්නේ. ඉතින් මගේ පැලවල ලස්සන ටිකක් අඩු වෙලා ඔයාලට පේනවනේ කොළවල හැම තැනම පැචස් තියෙනවා. ඉතින් බෝඩෝ මිශ්‍රණය හරිය හොඳයි පැලවලට. ඒ වුණාට ටිකක් ඉතින් අර ලස්සන මදි වෙන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මල් ටික. ඉතින් මේ ඔන්ලයින් මල් ව්‍යාපාරේ අපි ඉතින් ඉන්නකොට අපි දෙගොල්ලොම ඒ කියන්නේ මල් සේල් කරන ඔය මමත් මල් මිලදී ගන්න ඔයත් අපි දෙගොල්ලම අවංකව මේ ව්‍යාපාරේ හිටියොත් තමයි අපිට ඉතින් මේක ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඩිජිටල් වැඩක් හින්දා ඉතින් මේක මිස්යූස් කරන්නේ නැතුව දෙගොල්ලොම මල් සේල් කරන අයත් මල් මිලදී ගන්න අයත් බොහොම කල්පනාකාරීව මේ ව්‍යාපාරේ ඉන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද ඉස්සරහට ටිකක් ඩිජිටල් වෙනවා වැඩිනේ. ඉතින් ඒක හොඳ අතට යොදව ගන්න පුළුවන් ඕනම දෙයක් හොඳ පැත්තට යොදව ගත්තොත් අපිට ඒකෙන් ධනාත්මක දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඒක වැරදි පැත්තට යොදාගත්තොත් මේ ව්‍යාපාරේ විනාශ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි ටිකක් බුද්ධිමත්ව කල්පනා කරලා බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ කාලයක් කියලා මට හිතෙනවා. හැමෝම අවංකව වැඩ කරන්නේ ඉතින් එතකොට මෙතන ගැටලුකාරීව ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි හැමෝම මොකද එහෙම ව්‍යාපාරය මිස්යූස් කරන අය ඉන්නේ බොහොම ටිකයි. වැඩි දෙනා ඒක බොහොම අවංකව කරන අය තමයි ඉන්නේ. ඉතින් එතකොට ඒක පොඩ්ඩක් අපි ඉතින් තේරුම් අරගෙන මේක ඉස්සරහට යන්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් හැමෝටම සුබ දවසක් සතුටින් ඉන්න. මං ගිහිල්ලා එන්නම්.